ඉතින් අද කොණ්ඩේ විනාශ කරගන්න යන්නේ. අද අපි තුන්දෙනාම කොණ්ඩේ කලර් කරනවා බෝඩිමේ ඉඳලා. මම කලින් කරලා තියෙනවා ගෙදරින් ඉඳලා. ගෙදරින්ම මේ දැන් අවුරුදු 2ක් විතර වෙනවා ඒක කරලා මේ දෙපාරක්ම කොණ්ඩේ කපපු හින්දා ඒක දැන් පේන්නේ නැහැ. මේ යට විතරයි චුට්ටක් තියෙන්නේ. ඉතින් මෙයාලටත් කොණ්ඩේ කලර් කරන්න ආසයිලු. ඉතින් අපි ගෙනාවා ඉවොන් එකේ මෙන්න මේ කලර් එක. මේක උනේ 1250යි. ඉතින් ඕක තමයි විස්තරේ. එහෙනම් අපි බලමු කොහොමද කලර් කරගන්නේ කියලා. ඒක කරන්න කලින් මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. තියෙන කෙස්කස් දෙකක් තියයිද දන්නේ නැහැ. මං කලින් ගෑවෙත් මේ කලර් එකමයි. ඒකේ කෝඩ් එක 6.2 තියෙන. නිකන් මේ ඒක ලොකුවට පේන්නේ නැහැ. අවුවට ගියොත් විතරයි පොඩ්ඩක් පේන්නේ. ඒ හින්දා මේ අවුලක් නැහැ කලර් එක. ලස්සනයි. මුලින්ම කොණ්ඩේ හොඳට පීර ගන්න ඕනේ ගැට එහෙම නැති වෙන්න. ඉතින් අපි 1250ට ගන්න මේ කලර් එකේ හම්බෙන අපිට මේ වගේ ටියුබ් එකයි තව බෝතරේකුයි මෙන්න මේ වගේ අත් දෙකට දාන්න අපිට ග්ලව්ස් දෙකකුත් හම්බ වෙනවා. හරි දැන් අපි බලමු කොහොමද මේක මික්ස් කරගන්න කියලා. ඉස්සෙල්ලාම මේ ටියුබ් එකේ තියෙන කලර් එක අපි භාජනයකට දාගන්නවා. අපි 3 දෙනෙක් ගන්න හින්දා මේ ඔක්කොම දාගත්තා. ඊට පස්සේ අපි අපේ මේ කලරකට හම්බෙන මේ බොක්ස් එක ඇතුළෙම තියෙන සුදු පාට බෝතලයක් ඒකේ තියෙන දියර එකත් මේකටම මේ කප් එකටම දාගන්නවා. ඊට පස්සේ තියෙන්නේ ඉතින් මෙන්න මේ දෙක හොඳට මික්ස් කරගන්න එක. මම නම් ඒකට ගත්තේ මේ ලී ගෑරුප්පුවක්. ඔයාලට ඉතින් තියෙන එකක් බලලා පාවිච්චි කරන්න. කොහොම හරි මේක හොඳට මික්ස් කරගන්න තමයි ඕනේ. බලන්නකො ඉතින් දැන් හොඳට මික්ස් කරගත්තාම ටිකකින් මේකේ කලර් එක පේන්න ගන්නවා මෙන්න මේ වගේ. හරි එහෙනම් අපි දැන් කලර් එක අපේ කොණ්ඩේ ගාගමු. අපි බලමු කාගේද මුලින්ම ගන්න කියලා. ඉතින් ඕන දෙයකට අපේ තරු තමා මුලින්ම සහභාගී වෙන්නේ. මේ පේනවනේ එයාගේ කැමැත්තෙන්ම ඉස්සෙල්ලාම ගන්න කැමති වුණා අය. කෙනෙක් කී කොණ්ඩේත් කපලා ලස්සනට හැදලා ඉන්නේ කලර් කරන්න. ඔය ඉස්සලම ගමු. ඔයා ගමු. ඇයි ඒ? මම හැරුණා කියන්නේ. ටෙස්ට් කරන්න මෙයාව. ගේම් බාගයද දෙන්නේ? කොණ්ඩේ හොඳට පීරලා මම මෙයාගේ කොණ්ඩේ තනින් තන ඒ කියන්නේ තීරු තමා ගන්න හැදුවේ. බලමු ඒ විදිහටද අන්තිමට ගන්න කියලා. කොණ්ඩේ චුට්ටක් මෙයාගේ තියෙන හින්දා ඉක්මනට ගාලි වෙල කරගන්න පුළුවන්. ඉතින් බලමු කොහොමද ගන්න කියලා. මගේ වොයිස් එක ගැන වැඩි හිතන්න එපා ළමයි. මේ හොඳටම බිරිස්සාව හැදිලා ඉන්න වෙලාවක මේ වොයිස් ඕවර් කරන්නේ. ඒක ගැන හිතන්න එපා. හරි ඔන්න ඔය විදිහට එයාගේ තීරු ගාන ගිහිල්ලා මුළු කොණ්ඩෙම ගෑවා. මුළු කොණ්ඩෙම කියන්නේ පිටිපස්සේ නම් වැඩි ගෑවේ නෑ. ඉස්සරහ ටිකේ ඔක්කොගම වගේ ගෑවා. ඉතින් චූටි කොණ්ඩයක් හින්දා එයාගේ ඉක්මනටම ගාලා ඉවරුණා. ඊට පස්සේ බලමු අපි අනිත් කෙනාගේ කොහොමද ගාන්නේ කියලා. අපේ අනිත් යාළුවගේ කොණ්ඩේ පොඩ්ඩක් අපි දෙන්නටම වැඩිය දිගයි. ඒ හින්දා මේ පොඩ්ඩක් වැඩිපුර වෙලාවක් ගියා එයාගෙන ගන්න. එයාගේ උඩ ටික ගෑවේ නැහැ. ගොඩක්ම යට ටිකේ තමයි සම්පූර්ණයෙන්ම වගේ ගෑවේ. ඉතින් බලමු කොහොමද මෙයාගේ අන්තිමට ගෑවට පස්සේ තියෙන්නේ කියලා. ඉතින් අපි අද මේ හෙයා කලර් එක කරන්නේ අපේ බෝඩිමේ ඉඳලා. ඉතින් කියාගෙන බලන්න ඔයාලගේ හොස්ටෙල් වල බෝඩින් වල ඉන්න යාළුවොත් එක්ක
එකතු වෙලා මොන වගේ වැඩද කරන්නේ ඉතින් කියාගෙන යමු බලන්න. හරි ඉතින් කතාවේ අපි අනිත් යාළුවගේ කොණ්ඩෙත් ගාලා මෙන්න මේ විදිහට ඉවර කරා. ඊට පස්සේ දැන් අන්තිමට තියෙන්නේ මගේ කොණ්ඩේ කල එක ගන්න. මගේ කොණ්ඩේ ගාන වෙලාව වෙද්දී නම් අපේ කල එකේ හොඳටම දම් පාට පේන්න තියෙනවා. මේක මේ අර ඩාර්ක් පර්පල් වගේ කල එකක්. ඒ වුණාට ගෑවහම නිකන් මෙරුන් කල වගේ තමයි වෙන්නේ. මේ අනේ මන්ද කොහොම හරි මගේ කල එකට ආසයි. අර බ්ලීච් කරන්න නැති හින්දා වෙන්නේ නැති මම හිතන්නේ ඒ කල එක එන්නේ. හරි ඉතින් ඔන්න ඔය විදියට මගේ කොණ්ඩෙත් ගාලා ඉවරුණා. තව ගොඩක් මේකේ කලර් එක ඉතුරු වෙලා තියෙනවා. අපි තුන් දෙනාගේම ගාලත් සම්පූර්ණ කොණ්ඩෙම් වගේ ගෑවනේ මේ ඒත් ගොඩක් ඉතුරුණා කලර් එක. ඊට පස්සේ අපේ අර කොණ්ඩේ දිග යාළුවගේ ආයෙ පාරක් ගාමු කියලා තමයි අපි මේ කතා වුනේ. දෙනාගම ගාලිවර වෙලා අපි මේක විලනකන් ඉන්නත් එපැයි. අපි මේ වැඩේ කරන්න ගත්තේ අපිට මේ එක්සෑමුත් අස්සේ නිකන් අර එක්සෑම් කාලෙට එකේව මතක් වෙනවනේ. අන්න එහෙම කාලෙක තමයි අපි මේ කොණ්ඩේ කලර් කරමු කියලා තුන් දෙනාම කතා වෙලා කරේ. ඉතින් අපි කොණ්ඩේ වේලෙනකන් අපි නෝට් හද හිටියේ මේ දවස්වල. ඉතින් ඒ වැඩ ටික තමයි මේ ආයෙ කරමු කියලා කතා වෙලා අපි නෝට් හදන්න පටන් ගත්තා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න කියලාත් මම ආදරෙන් මතක් කරනවා. හරි ඉතින් නාලාව මේ කොණ්ඩේ වේරුණාම කලර් එක පෙනේ කියලා හිතනවා. දැන් ට්‍රැවලානේ හෙට දවල් මම ඔයාලට කලර් එක වෙලාද නැද්ද කියලා අපි බලමු. චුට්ටක් පේනවා ලයිට් එළියටත්. හෙට දවල් බලමුකෝ. හයි ඉතින් ලෑස්ති වෙලා මගේ කොණ්ඩේ කලර් වෙනවද බලන්න. වීඩියෝ එකට නම් පෙනෙන්නේ නැහැ කලර් එක. ගොඩක්ම උඩ ගෑවේ නැහැ. යට ටික තමයි ගොඩක්ම ගෑවේ. මේ ටිකක් ගෑවා. මගේ රිසල්ට් එක අපි බලමු මේ ඊළඟට අනිත් දෙන්නගේ රිසල්ට් එක කොහොමද කියලා. මේ මගේ තමයි පොඩක් වැඩිපුරම පේන්නේ මගේ කොණ්ඩේ කොහොමද චුට්ටක් තඹ පාටයි. ඒ හින්දා දන්නේ මේ මගේ තමයි චුට්ටක් පේන්න තියෙන්නේ. අනිත් දෙන්නත් බලමුකෝ එහෙනම්. ඇත්තටම සලොන් එකකින් කරන්න ගියා නම් ලොකු ගාණක් ගන්නවා මං හිතන්නේ. මේ එහෙමයි කියලා මම කියන්නේ නැහැ මේක මේ ගෙදරින් කරන එක හොඳයි කියලා. මොකද සමහරට ඇලර්ජික් වෙන්න පුළුවන්, සමහරට කොණ්ඩේ යන්නත් පුළුවන්. මං කලින් කරලා තිබ්බ හින්දා තමයි යාළුවෝ දෙන්නටත් බය නැතුව කරමු කියලා කිව්වේ. ඉතින් අනිත් අයට නම් මං කියන්නේ එහෙම කරලා බලන්න ගෙදරින් කියලා. හොඳම දේ සලොන් එකකට ගිහිල්ලා එයාලගේ විදිහට කරන එක.
මේ තියෙන්නේ තරුගේ රිසල්ට් එක. එයාගෙත් සාමාන්‍ය පේනවා. අර ගොඩක්ම අවුවට ගියොත් තමයි පේන්නේ. ඉතින් එයාගෙත් පොඩ්ඩක් පේන්න තියෙනවා. අවුලක් නැහැ. ෂේප් අර එක එක්කෙනයි කොණ්ඩවලට එක එක විදිහටද කොහෙද මේ කලර් එක අල්ලන්නේ. ඉතින් මේ තියෙන්නේ අනිත් එක්කෙනාගේ රිසල්ට් එක. එයාගෙත් කොණ්ඩේ ගොඩාක් කළුයි. ඒ හින්දා ටිකක් අඩුවෙන් තමයි පේන්නේ. මෙයා නම් කිව්වා මේ මගේ කොණ්ඩේ පාට දැකලා ආසිතිලා ආයෙ සැරයක් මෙයාට ගාන්න ඕනි කියලා. මං කව ටිකක් කලින් ඉඳලා අපි ආයෙ පාරක් ගාමු කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ කොණ්ඩේ රිසල්ට් එක. මගේ නම් කලර් එක පේන්න තියෙනවා. මං හිතන්නේ මං කලිනුත් ගාලා තිබ්බ හින්දා වෙන්නේ නැති. අනික මගේ කොණ්ඩේ ටිකක් තඹ පාටයි කොහොමත්. ඒ හින්දා මගේ නම් කලර් එක තියෙනවා පොඩ්ඩක් අල්ලලා. ඉතින් මේ තමයි මගේ රිසල්ට් එක. ඉතින් වීඩියෝ එකේ මං කලින් කිව්වා වගේ මේක කවුරුත් ගෙදරදී කරලා බලන්න කියලා මං කාටවත්ම කියන්නේ නැහැ. මොකද සමහර අය කොණ්ඩේ යන්න පුළුවන්. ඒ හින්දා හොඳම දේ ඔයාලා සලෝන් එකකට ගිහිල්ලා ඒ විදිහට හරියට හෙයා කලර් එකක් කරගන්න එක. මොකද කොණ්ඩේ ගියොත් අපරාධනේ. ඉතින් මේ වගේ දෙයක් කරන්න ගිහිල්ලා හින්දා අර්ග තමයි හොඳම විසඳුම. ඉතින් අද වීඩියෝ එක ඔය විදිහට තමයි ඉවර වෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එක දිගටම බලපු ඔයාලට thank you so much. ඉතින් ගිහිල්ලා ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් කරන් එන්න. bye bye.